තිබ්බා තියලා දැම්ම නම් ඉවරයි. පස්සවරමදි. කරනුල තියෙන පොඩි කේස් එකක්. තරුන්ගේ පදලා නම් එකම පාර ගියා නම් අඩියක්. ඉතුරු. හා? අර අපේ පාර ගියා නම් විතර. හරිනර බෝකෝවට. කොම්බු සරංගලය. ඒ උනේ අපි පැත්තට යන්න බලන්න. අපේ පැත්තට ඒ පැත්තට ගිහින් පැහැදිලි. තව යවනවා කට්ටියනේ. පාඩු අතර කම්මන්නේ. गया देखा है खेलने को भी बेतवारा नहीं दी हाँ अगर ये वो रखने කොම්බු ලස්සනයි. මේ පැත්තේ නෝලන් තියෙනවනේ හොඳට. අන්න ඉබ්බෙක් අපි ආපු. අර තියෙන සුදු පාට. මොනරේ නයික් මොනරේ පොඩ්ඩක් ගියා දාලා යන්න බෑනේ. අවුල ගානගෙන මෙතන සෑට් ගන්නවා. අද ඒක ලස්සනට අරවලා. මේක යවන්න බලන්න ආවේ නැත්නම් අපරාධයක් ඈ. ඒ හොඳ වෙලාවට ඔයාලා ආවේ නැත්නම් අපි යනවනේ. මේක බලන්න ආවේ නැත්නම් අපරාධයි. ඉස්සු යන් වාට අරුගල් ටික පෙන්නනවා. ඉතින් මේක ලස්සනයි. නේ. මොකද්ද? තිබ්බා ඉන්නෝනේ කිව්වේ. අර එකත් මරුනේ. ලස්සනයි. අස්සෙමරනේ. අර මාව දාලා ගිහිල්ලාද? ඕ අනිත් එක. වත් එක අපර. ඒකනේ. ඒ පාරක් පාට ලැබුණ ගියාම තරුංගල් දිහේ ගියා. පළවෙනි පාර අර පැත්තට කඩලා ගියා. වත් එකක් ගෙනවද? මම මේ සවුතුවක් කරන්න ආවේ මේ අම්මලට. ඒකට මට සාරංගයක් ආවා තියෙනවා. ඒකට නිකමට ආවා බලන්න. නැවක් නේද? මොකක්ද? ඒකට
ආයෙ තියලා ඉතින් බඩ කැල්ල තමයි එකට ගන්න. බඩ කැල්ලත් නෙවිල නේද? මේ අරස් පටේ මුකුත් වෙලා නෑ නෑ ඒක තමයි. ඉත්ත දිරලා වගේ. අම්මට නෑ. ඉතින් බෑ නැට්ට නැතුවත් කරලා යනවා නේද? කඩලා යනවා නේද? මං කොහේර මේ දියන් ටිකක් කරේ. ඒ ඕනේ. හරි පටලයක් මේක. දුවලා අරුන් කරගෙන එන්න. නැට්ට තියලා යවලා. පේන මාරි මාර්ගයක් තින්නේ. ඔක බයිකින් හරියන මේ ගන්න ගෙදරත් යන්න. ඔබ කියන්නේ මේ පැත්තට රයිට් වෙනවා හරි. ගණයි කුඹුවක් ඉන්නේ කළු පාටම කළු පාටින් නිල් වෙනුට කළු පාටින් ඇමරිකන් කුඩිය ආලවල හෙල්ලෙන්නවත් නෑ උඩ ගියාම. ගියා ඉතින් සරුන් ගියේ නෑ කවුරු. මම ඉතින් ඔක තාරමට යන්න. කැපිලා ගියේ. සුපිරියටම දීපු. ඔව් ඉතින් මෙතන කීයක් තියෙනවද නේද? අනාරකට කියනවා. අර ඉබි කෑල්ල ගේන්න තිබ්බනේ සයිස් එකේ. අපි ඉබි පැටිය කෙල්ලුවා. ඒ ඉබ්බ ගේන්න තිබ්බේ ආතල් වේ. ඒක පොඩ්ඩක් පැත්ත අදිනවා. අර වහම පොඩි මාළුවෙක් තියෙනවා. අන්න මචං බඩු හොඳේ ආයි නොතර නූල් දෙන්න තියෙන්න බෑ නේද? අර තියෙනවා මේ ෂොපින් කට්ටුව. පැත්ත අදිනවා කියන්නේ. මේ කෑවල තියා. අර මැදි ගේන්න ඔක්කොම කපාගෙන යන්න අරගෙන යනවා. මේක කරන්න ඕන. මැද හරිය යවලන්න අර ගහකින් කට ගහලා දිනු. ඒ ඉන්නවා. මොකද වෙන්නේ මේ ටික ගෙදර? අර ගහට මාල්වල තියලා දැම්ම නම් ඉවරයි. කඩේ නයික් ඒ ඕක හොඳ සාර්ථකයි. ඔය යවා ගන්න දුර දුවන්න ඕනේ ඉතින් තව ටිකක්. මේ තවතර මේ හරි හරි. නැග ගන්න පුළුවන් එමෙයිට. ගහේ වඩලා ගත්තා. හරි හරි. දුවන්න ඕනේ ඉතින් දුවන්න පුරුක් කැඹරෙන්නේ පුරුක් දාන්න ඕනේ නැත්නම් කැඹරෙන්නේ නේද? මුදුන් කරලා නූල් දෙන්න ඕන ටිකක්. නැත්තම් මෝහේ දෙනවා. පදල උලුට ගන්න දුවම්බෝ. උසරණයි. බබලේව. අනාගෙන කිව්වේ ගත්තා කොහමද? අරෙන් අරගෙන එක. අරකද? ඒක මොලේ. අම්මෝ හරි. ඒ මොකේද මොලේ? කේටුව ඇවිල්ලා. හෙල්මට් එක උඩට දාගෙන හිටනවා හොඳයි. මේක පොඩ්ඩක් හිටව. කරණුලේ අවුලක්ද? ධර්මයෙන් එන්නේ නේද? තියවන්නේ හදන්නේ. මම හරි ඉස්සෙල්ලා මේ මොනර ලස්සන මොන්ඩෙක් ගියේ. මම හිතුවා වීඩියෝ එනවා කියලා. වීඩියෝ වෙලා නැහැ කියන්නේ. නෑ යවුවද? සරුංගල් දෙකක් නේද? අර පොඩ්ඩේ පිටියා. මාතේ සරුංගල් මාදන. මම උඹ කියන්නේ මේ පාරක් 12ක් අපේ ගමේ විතරේ මං විතරයි ඉතින් මමත් අපේ ගමේ මං අපේ හරි මං විතරයි ඉන්න පොඩි ඇන්සෙට් එකක් ඉන්නවා. අනිත් දැන් අපි වැඩ කොහොමද මේ බා? ඕ දි රට ගිහිල්ලා එක එක වැඩ ජොබ් පොලිසිය වල. පොලිසිය වල අෂේන්ලා අපි. අපි සරුංගල් යනවා. මාමත් පිටියා නතර කරන්න බෑ නැප්ප හියක් මේ කර. ඉබේ හැදෙනවා නිකන්. හදන්න නැතුව ඉන්නත් හැදෙනවා. දැන් ටිකක් හදලා තිප්පුවට යවන්න කියලා. 30 නූල් පොන්න දෙන්න කියලා. හටින් පිම්බල හරි යවන්න ඕන පොයට. මේ වගේ වෙල් නැහැ නේ සුරු අපේ හරි. ආ නේද? අපේ තියෙන පොඩි කෑල්ල. වගේ පොල්ලු සෙට් එකක් එක්ක මෙන්න මේ වගේ තැන් වල ගෙවල් තියෙනවා. ඔයාලා අර මේ මෙතන යවත හැගෙන. ස්කෝලේ ගා පිටන්නේ. ඕ වෙලේ. කොහේද අර බාලිකාවෙන් පල්ලෙහා. ඉස්කෝලේට පිටිපස්සේද? නෑ අර පාරේ වෙල් ආයේ. ඔව් වෙල් ආයි පුළුවන් වෙලක් දැන් යවන්න ඕන මේ පොයට ඒක තමයි හිතන්නේ මේ වෙලේ යවන්න. සරුංගලයක් එක දිගට රැටියන් නෝන. මේ දවස්වල හුලං අඩුයි. නෑ යවගත්ත නේ. ඉන්නත් එකල නෑ නම් ගියානේ. ඔව් අර කලින් නායෙ තිබ්බ ඉරන්නාගේ වට්ටුව ගියා. වට්ටුවනේ විතරක් කියවලා ඒකත් ගියා. ඒකක් ගියානේ. ඒකත් ගියා නැට්ට නතු. ගියා කලාගේ. පස්සවරමදි. ඔව් නේද? අපේ ආයි ඔලුවට මේ වේ.
කො පොඩි එක ලොකු දුරක් අර අයිතිකාරයද කොහෙද ඒතරම් මාකද කොහෙද වැටෙනකොට ඌ එතන ඌ ඒ කරම් පයිද දන්නේ යන්නේ බිම එක වෙලේ අර ආවේ වෙලෙන් හැවත පොඩි උඹ තින්න හැටි ඒක පොඩි කිඩුවන වැත්තෙන් එනේ එකට අරන් යන්න ඔය දුන්නේ එහෙම මක් කර සින්නද ඌත් යවන එක නූලක් ගන්න එනවා ඒක අර ලොකු පන්දයක් ඉබ්බගෙනත් තිබ්බනම් හරි ඉස්සර එක නේ මේකේතොර අර ප්ලේස් එක දෙන්නේ කොහොමද ලස්සනයි උඩ යන විදිය එහෙම සීන් එකක්ද මෙන්න මේකත් ආපු වෙලාවෙ නේද උඩ වෙන ලස්සන ඔලුව පොඩි උනාට කුඹුවට අවුලක් නැහැ ඒකනේ ඔලු කොම්බෝ එක කොහොමද හැදෙන්න ඕන බෝලුවට එන්නේ නැහැ වැඩි මොන රට වගේ තමයි කොම්බේ සමන් හදද්දී ඔලුව ලොකු වෙන්නද ඕන එතකොට යට දිගින අර අතර තියෙන පළල සාමාන්‍යයෙන් මම නම් කියන්නේ යට අපි ගන්න පළ තියෙනවා මම ගන්න තමයි ඔලුව ලොකුවට හදලා ඔලුව ලොකුවට සමහරලාට ඒත් යන්නේ නැති ඔලුව ලොකුවට ගන්නවා මේ කරනවල තියෙන පොඩි කේස් එකක් හරි අපි මේ මින් කියන්නේ සරුංගලේ බට හැගෙන ආයේ බර සමාන ඒව ඔක්කොම එකයි කරනවල තියෙන පොඩි කේස් එකක් හරි සරුංගල ඉතාමත් ලස්සනට සරුංග ගුවන් රථයක තිබෙන ආකාරයක් තියෙන කරනවා නරුංගල කීපයක් මම කරනවල දානවා සරුංගල මේව ගන්නවා අදාගෙන මෙන්න මෙතන අහු වෙනවා මොකක්ද කරුවක් තියෙනවනේ අපි පිටිවල ඇසි තියෙනවනේ පිටිවල ඇස්සකට අල්ලලා කරනවල මෙන්න මෙතනින් දාන්න මේ හරි දාලා මේ කරනවල මෙන්න මේ හරි වගේ දාන්න එතකොට බැලන්ස් වෙනවා ඔය සරුංගලේ කොම්බෝ ෆස්ට් ටයිම් යවනකොට බැලන්ස් වෙනවා යටට එන්න යන්න නිකන් පල්ලෙට බර වෙනවා බර වෙනවා ඔලුවලු කුඩ ගන්නවා නිකන් මේ මිමි ටික එක්කමයි බොහෝ විට අර මේ කටයුතු සිදු කරනවා සමහර මුලින්ම පැත්ත අදින්න ගන්නවා එක පැත්තකට හුලං ආයේ හරියට සමහරලාවට ටිකක් වැඩිපුර දාන්නත් ඕන තරංගයේ කොටේට බර වෙනවා කියන්නේ කොටේ වරසල් ටික වැඩි වෙනවා කරන ආකාරයක් පෙන්වුම් කරනවා ඒ අවසන් ලකුණු ලබා නොගත් මේක හොඳට ඔලුව පොඩි වුණාට ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා ඔලුව පොඩි වුණාම කේස් එක ඔලුව නෙමෙයි පොඩි වෙනවා ඔලුව ගන්නකොට දිගට පැත්තට ඒ කියන්නේ අර මෙහෙම නෙමෙයි මෙහෙම අපේ මේ කටයුතු කරගන්න ඉන්නේ ඉතින් හොඳ ආර්ථික අනුග්‍රහයක් දැක්වුවා ඒ වගේම අපේ රාජ්‍ය සභාවන්තුමා අපේ අනුග්‍රහයක් දැක්වුවා ඒ වගේම ඔන්න අපේ ඉදට කඩන මම බලමු මම හදන විදිය වෙනස් ඒකේ ඉතින් ඔළුව පොඩි යට හරි අපේ විශේෂ අනුග්‍රහයක් යටන් වල පැත්තේ හදන්නේ අම්බලකට පැත්තේ හදන්නේ කරගන්න වටිනා පෑග ලබා දෙන්න කටයුතු කළා. ඒ හැම දිනකටම අපේ සදහම් එකමුතු වෙනුවෙන් දෙවියන් ස්තුතිවන්ත වෙනවා. සහතික ලබා දෙන්නේ කිර්මේතාව ශ්‍රී පෙරතන දහම් පාසලක් ඒ වගේම සදහම් එකමුතු අධිකාපාරක ගන්න දීතුන ඒ අපේ මේ සරුංග තරඟේ ඒ වෙනුවෙන් ඒ සහභාගීත්වය වෙනුවෙන් ඒ කුසලතාවය වෙනුවෙන් තමයි සහතික ලබා දෙන්නේ. තරඟරුවන් 5 දෙනෙකුට ත්‍යාග සහ සාධික පත්‍ර ලබා දෙන එක අංශකින් අංශ 3ක් යටතේ තමයි තරඟය ක්‍රියාත්මක වුණේ. ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ කියන අංශ 3ක් යටතේ තමයි පොඩිහාමුදුරන් වහන්සේ තමයි මේකට උචිතම එක පුද්ගලයා ඒ වගේම අපේ ගාමිණීදාරීතුමා පක්ෂපාතීත්වයෙන් තොරව මේ කටයුත්ත සාර්ථක කරගන්න හැම මොහොතේදීම උදව් වන නිසා මේ මොහොතේදී ඉතාමත් ලස්සනට පුරාණ නැවතත් ගුවන්ගත වන ආකාරයක් පෙන්눔 කරනවා. එයට විශාල වුණකට අවශ්‍ය වෙලා තියෙනවා ගුවන්ගත වෙන්න අනිත් තරුංගල වලට වඩා. ඒ නිසා මේ මොහොතේදී සදාන් කරන්න ඕන විශේෂයෙන්ම තරුංගල වල රෝල් එකට ගෑවුනොත් තරුංගල කඩලා යනවා. මේ මොහොතේදී එක තරුංගලයක් දැන් කඩලා යන ආකාරයක් පෙන්눔 කරනවා. ඒකත් ඇත්තේ. ඒක මේ උඩ යනවා අඩිනේ පාත් වෙනවානේ මූල් දෙන්න මාරුවේදී උඩම් බදන විදිහයි
උඩ යන්නේ දුර යන. බීච් එක වගේ නයි වාතය අයියෝ. ඔය රුවල්නම භූතාව දෙන්න යන්න එපා. එහෙම ගියොත් මම හිතනවා තරුංගලේ ගෙදර ගෙනියන්න වෙන එකක් නෑ. ගහකට පාත් වෙන ආකාරයක් තමයි පින්නුම් කරන්නේ. හුලං වල අඩුවීමක් පින්නුම් කරනවා. එම නිසා තමන්ගේ තරුංගලය තමන් පරීක්ෂා කරගන්න. ප්‍රතිඵල නිකුත් කිරීමටයි අපි මේ සූදානම් වෙන්නේ. මේ මොහොතේදී කලිස්ථානයේ අවසන් ලකුණු සටහන් කිරීම සිදු කරනවා. ඊළඟට සාධික පාටි නිර්මාණ තරංග ඉවරයි. එහෙනම් අපි යමු.